ලබන මාසයට අවුරුදු 2ක් සම්පූර්ණ වෙනවා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙලා. ඒ අවුරුදු 2ක් පිරෙන අවස්ථාව නිමිති කරගෙන අපි රටට ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. රජයේ විසින් ජනතාවට දෙන විශේෂ සුබ සාධන සහ සහන රාශියක් පිළිබඳව වැඩපිළිවෙලක් අපි ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොතරම් ආර්ථික අමාරුකම් තිබුණත් රජයේ විදිහට ජනතාවගේ පැත්තෙන් තිබෙන අමාරුකම් ජීවන වියදම බඩු මිල වියලි කාලගුණය මේ තත්ත්වයන් වල ජනතාවට තිබෙන පීඩාකාරී තත්ත්වය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. මම සැප විඳලා හැදිච්ච කෙනෙක් නෙවෙයි. බොහොම දුෂ්කර ජීවිතයක් ආරම්භ කළා මෙතෙන්ට ආපු කෙනෙක්. ඒ නිසා වියලි කාලගුණයත් මේ සියල්ල මට හොඳට පුරුදුයි. දැන් අද දවස ඊයේ සිට ඔබ දන්නවා මේ රටේ ජනතාවට ඊටාම දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ තෙල් සංස්ථාවේ සේවකයින්ගේ වැඩ වර්ජනය නිසා. මේ තෙල් සංස්ථාවේ සේවකයින්ගේ වැඩ වර්ජනය කුමක් සඳහාද? ඒ වැඩ වර්ජනය මෙහෙවන නායකයින් මාධ්‍ය තුල කතා කරන දේවල් මම ආගෙන හිටියා. ඇත්තටම මට හරි කනගාටුයි දෙනවා. මොනතරම් තොරතුරු පිළිබඳව නොදැනුවත්කමද? මොනතරම් අනවබෝධයේද මේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරලා ජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඒගොල්ල ඇති කරලා තිබෙන්නේ කියන එක. මේ වැඩ වර්ජනය තුල රෝහල් කටයුතු අඩාල වෙනවා. ගිලන් රථ සේවා යන්න බැරුව රෝගීන් අසරණ වෙනවා, සමහර විට මිය යනවා. ඒ වගේම සෞඛ්‍ය සේවාවට බරපතල තත්ත්වයක් ඇති වෙනවා මේ වැඩ වර්ජනය තුල. දෛනිකව දරුවන්ට පාසල් යන්න බෑ. ගෙදර දොරට අවශ්‍ය කෑම බීම ටික ගෙදරට ගේන්න යන වාහනයක් නැතුව යනවා. ඒ වගේම කොළඹින් ඈත පළාත් වලින් ආහාර සහ අනිකුත් බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම තුල ඒ ඇතිවන බාධාවන් නිසා ආහාර හිගයන් පවා ඇතිවන තත්ත්වයන් නැති වෙනවා. මේ තත්ත්වයේ සැලකිල්ලට අරගෙන තමයි මම ඊයේ හවස තීරණය කළේ ප්‍රධාන වශයෙන්ම ඒ තෙල් බෙදා හැරීමේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්නත් තෙල් බෙදා හැරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යොදවන්නත්. ඒ නිසා දැන් ත්‍රිවිධ හමුදාව ඒ කටයුතු වල නියැලී සිටිනවා තෙල් බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම වැඩ වර්ජනයේට සම්බන්ධ වෙලා ඉන්න ඒ සේවකයින්ට මම ඉල්ලීමක් කරනවා ප්‍රධාන වශයෙන්ම ඕනෑම කෙනෙකුට පුළුවන් සාකච්ඡා කරලා වුණ ප්‍රශ්නයක් විසඳ ගන්න. ඒ නිසා ඒ අය සේවයට වාර්තා කරන්න අත්‍යවශ්‍ය සේවාවක් විදියට අපි නිවේදනය කරලා ඉවරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බලතල අනුව අත්‍යවශ්‍ය සේවාවක් විදියට ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතනින් එහාට පොදු ජනතාවගේ සුභසිද්ධිය සඳහා ජනතාවගේ යහපත සඳහා ඒ තිබෙන නීති රීති යටතේ ආණ්ඩුවක් විදියට ගත හැකි ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට අපි රජයක් විදියට කිසිසේත්ම පසුබට වන්නේ නැති බව ඉතා පැහැදිලිව කියන්නට ඕන. රටේ සුළු පිරිසක් විසින් අති බහුතරයක් ජනතාවට පීඩාකාරී තත්ත්වයන් ඇතිවීම ඇති කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. වෛද්‍යවරු හිටපු ගමන් වැඩ වර්ජනය කරනවා. වෛද්‍යවරුන් අද වැඩ වර්ජනය කරන එක ඒගොල්ලන්ට නිකන් ක්‍රීඩාවක් වෙලා, සෙල්ලමක් වෙලා. මිනිසුන්ගේ ජීවිත පිළිබඳව කිසිදු වටිනාකමක් නැතුව ජීවිත පිළිබඳව මේ වැඩ වර්ජනය කරන්න. ඒ වගේම තෙල් සංස්ථාවේ සේවකයින් මේ වැඩ වර්ජනයකට යන්නේ නැතුව ඒගොල්ලන්ට තිබුණා ඒගොල්ලන්ගේ තිබුණ ඉල්ලීම් ඉදිරිපත් කරන්න මාව හමු වෙන්න. නමුත් ඇමතිවරු මට්ටමින් සාකච්ඡා කළා ඒ අයට විශේෂයෙන්ම මේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග ඇති කර ගැනීමට නියමිතව තිබෙන යෝජිත ගිවිසුම පිළිබඳව ඊටාම වැරදි අවබෝධයක් තිබෙන්නේ. මේ හම්බන්තොට ප්‍රධාන වශයෙන් තිබෙන වරාය ඒ කටයුතු පිළිබඳව චීන සමාගමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඇති කර ගැනීමට යෝජිත ගිවිසුමේ මුල් සාකච්ඡා ගිවිසුම මට ඉදිරිපත් කරපුවාම මමත් ඒකට විරුද්ධ වුණා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මං කිව්වා ඒ තිබෙන කොන්දේසි යටතේ මම කැමති වෙන්නේ නැහැ. ඒ අනුව පහුගිය මාස ගණනාවක් මාස 7ක් 8ක් ඇමති මණ්ඩලයේ ඇමතිවරු අදාළ නිලධාරීන් ඒ ආයෝජන සමාගම් චීනේ ඒ සෑම කෙනෙක් එක්කම සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම මුලින් ආපු යෝජනා අපි සම්පූර්ණයෙන් වෙනස් කළා. ප්‍රධාන වශයෙන්ම ඒ වෙනස් වීම තුල අපි රජයක් විදිහට බොහොම පැහැදිලි තීරණ අරගෙන තිබෙනවා. මේ රටේ භූමියේ බිම් අඟලක්වත් ලෝකේ කිසිම රටකට කිසිම සමාජකමකට අපි කිසිසේත්ම අයිතියක් දෙන්නේ නැහැ, ඔප්පුවකින් දෙන්නෙත් නැහැ, සින්නක් කර දෙන්නෙත් නැහැ බිම් අඟලක්වත්. මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මේ භූමිය පිළිබඳව ඔබෙත් මගෙත් රට පිළිබඳව ඔය කෑ ගහන අයට වැඩිය අපිට ආදරයක් තියෙනවා.
දැන් මීට කලින් තිබුණු ආණ්ඩුව වලින් කරපුවාම මට කලින් හිටපු ජනාධිපතිවරයා කොහොමද දීලා තියෙන්නේ? කොළඹ පෝට් සිටි එක දුන්නේ අක්කර 200ක් සින්නක්කර දීලා තිබුණේ. මම ජනාධිපති වෙලා අපි අලුත් ආණ්ඩුව ඇවිල්ලා තමයි සින්නක්කර දීලා තිබුණ එක අපි වෙනස් කළා බදු ක්‍රමයකට හැදුවේ. ඒක තමයි ඇත්ත తත්වය. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය එක්කම තිබෙන ආරක්ෂක අමාත්‍යාංශයේ තිබෙන භූමියෙන් මම හෙලිකොප්ටර් එක නැග්ගුවොත් එහෙම ඒ කලින් තිබුණ කිවිසුමේ විදිහට ඒ හෙලිකොප්ටර් එක උඩින් යන්නත් චීනෙන් අවසර ගන්න ඕනේ. එහෙම තමයි රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් ඒ කාලේ ඒ කිවිසුම හදලා තිබුණේ. අපි ඒක වෙනස් කෙරුවා. අපි කිව්වා මේ විදිහට දෙන්න පුළුවන් කමක් නැහැ, මම වෙනස් වෙන්න ඕනේ කියලා. අපි අලුත් ආණ්ඩුවක් විදිහට ඒ විදිහේ තීන්දුව ගත්තා. කොළඹ ගෝල්පෙස් එකත් එක්ක තිබෙන සැංග්‍රිල්ලා අලුතෙන් හදන හෝටලය හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා සින්නක්කර ඔප්පුවකින් දීලා තියෙනවා. ඔප්පුවකින් දීලා තිබෙනවා. මේ රටේ ඉතිහාසයේ කිසිම නායකයෙක්, මේ රටේ ඉතිහාසයේ කිසිම පාලකයෙක් මේ විදිහට ලෝකේ තවත් රටකට මේ භූමිය මේ විදිහට දීලා නැහැ මීට කලින් කවදාවත්. ඔප්පුවකින් ඉඩමක් දෙනවයි කියලා කියන්නේ ඒක සම්පූර්ණ ඒ අයට ඒක අයිති වෙනවා. ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. ඒ ඔප්පුවකින් සැංග්‍රිල්ලා එකට දෙනකොට පෝට් සිටි එක අක්කර 200ක් සින්නක්කර දෙනකොට ඒ කාලේ මේවට ඔය දේශප්‍රේමීන් කවුරුවත් කෑ ගැහුවේ නැහැ. හැබැයි මේ දේශප්‍රේමීන්ට එළියට එන්න පුළුවන්කම ලැබුණේ මම ජනාධිපති වෙලා මේ රටේ ජනතාවට දුන්න නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයත් එක්කයි කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. එහෙම නැත්නම් ඔය උද්ඝෝෂණ කරුවා නම් ඒ කාලේ ඔය විදිහට නෙවෙයි ඒගොල්ලන්ට උත්තර හම්බෙන්නේ. ඉන්න තැන් හොයන්නත් නැහැ, වෙච්ච දේකුත් නැහැ, මිනිස්සුත් නැහැ උද්ඝෝෂණ කරන අයට. ඒක නිසා කවුරුවත් පාරට බැස්සේ නැහැ. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා, මාධ්‍යවේදීන් ඝාතනය වුණා, මාධ්‍යවේදීන් රට හැර දාලා ගියා. මේ රටේ මොනතරම් ඝාතන සිද්ධ වුණාද? මේ වගේ දේවල් පිළිබඳව සමහර අයට අමතක වෙලා තිබෙනවා. අපි මේ தත්ත්වය වෙනස් කළා. අපි අලුත් රටක් හැදුවා. ප්‍රශ්න තියෙනවා තමයි මේ රටේ අපි ආණ්ඩුවක් විදිහට බාර ගන්නකොට අපිට අලුත් ආණ්ඩුවක් විදිහට කරගහන්න කුණු ගණනාවක් තිබුණා. මීතර මුල්ල කුණු කන්ද විතරක් නෙවෙයි. මීතර මුල්ල කුණු කන්දත් අවුරුදු 20 ගානක කුණු කන්දක් තමයි මේ ආණ්ඩුවේ ඇඟට කඩාගෙන වැටුනේ. මේ රටේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික කුණු කන්ද මේ රටේ අද විදේශ ණය වලින් 82% අපේ ආණ්ඩුවට කලින් ගත්ත ණය තියෙන්නේ. ඒ වාද ගෙවීම සඳහා අපිට විශාල කැපකිරීම කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ රටේ කලින් ආණ්ඩුවේ තිබුණු ඒ පාලන ක්‍රමය තුල තමයි ප්‍රධාන වශයෙන්ම මානව හිමිකම් කඩකිරීම පිළිබඳව ජාත්‍යන්තර කුණු කන්දකුත් මේ රටට තිබුණේ. ඒ ජාත්‍යන්තර කුණු කන්ද මානව හිමිකම් පිළිබඳව මුහුණ දෙන්න බැරුව, ඒ වගේම ආර්ථික අර්බුදයේ කුණු කන්දට මුහුණ දෙන්න බැරුව, ඒ තත්ත්වයන් උඩ තමයි අවුරුදු දෙකක් බලයේ ඉන්න තිබුණ අය ඡන්දයකට ගියේ, මැතිවරණයකට ගියේ. අපි ආණ්ඩුවක් අරගෙන අපි මේ ප්‍රශ්න වලට අද මුහුණ දීලා තිබෙනවා. නමුත් අද කතා කරන දේශප්‍රේමියෝ, වීරයෝ ඔය රටේ මේ විදියට දෙනකොට සින්නක්කර ඔප්පු වලින් වෙන සමාගම් වලට දෙනකොට පිරරට අර විදිය දෙනකොට ඒ කිසි කෙනෙක් කතා කරුවෙත් නැහැ, කෑ ගැහුවෙත් නැහැ, සටන් කරුවෙත් නැහැ, වැඩ වර්ජනය කරුවෙත් නැහැ. අද තමයි මේ සියලු දේවල් කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ මොන විදිහේ ඒගොල්ලෝ උද්ඝෝෂණය කළත් වර්ජනය කළත් ඒ සෑම කෙනෙකුටම මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ නිදහස තුල තමයි අපි කියන්නේ මේ උද්ඝෝෂණ වැඩ වර්ජන මේවා නවත්තලා බොහොම පැහැදිලි ලෙස සාමකාමී ලෙස මේ ප්‍රශ්න විසඳ ගන්න ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ සේවකයන් සියලු දෙනාට මම ආරාධනා කරනවා සේවයට වාර්තා කරගන්න. රස්සාවල් නැති කරගන්නේ නැතුව සේවයට වාර්තා කරන්න. දැන් හමුදාව විසින් බාර අරගෙන තිබෙන කටයුතු වලට සහයෝගය දක්වන්න. මේ රටේ අසරණ දුප්පත් මිනිස්සු ගැන හිතන්න. මිනිස්සුන්ගේ බඩගින්න ගැන හිතන්න. මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්න. මිනිස්සු ජීවත් වෙන අමාරුව ගැන හිතන්න. මේ රටේ පොඩි මිනිස්සුන්ට තිබෙන පීඩාකාරී තත්ත්වයන් මේවා මේ විදිහට වර්ජන වලින් වැඩි කරන්න එපා. මේ වර්ජන කරන්නේ කවුද? ඒත් මේ සාමාන්‍ය දුප්පත් පන්තියේ පවුල් වල දරුවෝ තරුණයෝ. එයා හිතන්න ඕනේ තමන්ගේ තත්ත්වය, තමන්ගේ දෙමව්පියන්ගේ තත්ත්වය, තමන්ගේ සහෝදරයින්ගේ තත්ත්වය. ඒ විදිහට තමයි මේ රටේ සමස්තයක් ගත්තාම මේ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් අපි හැම වෙලෙම හිතන්නට ඕනේ මොන විදිහද අපි ඒ අය වෙනුවෙන් අපේ කැපකිරීම කළ යුත්තේ කියලා. අපිට රටක් විදිහට ඒ තිබෙන කුමන අභියෝගාවක් අපි රජයක් විදිහට කටයුතු කරගෙන යනවා. සමහර අය හිතාගෙන ඉන්නවා මේ ආණ්ඩුව හෙට අනිද්දා පෙරලෙයි කියලා. මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කමක් නැහැ එහෙම. එහෙම පෙරලෙන්නෙත් නැහැ. මේක මේ නිකම් මේ පාරයිනේ තියෙන නිකම් මේ ගහක් කපලා වගේ වටන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. මේ රටේ නීතියක් තිබෙනවා. ඒ අනුව තමයි ආණ්ඩුවක් විදිහට කරගෙන යන්නේ. සමහර අයට උවමනා වෙලා තියෙනවා බොහොම ඉක්මනට බලයට එන්න. රටේ ජනතාව බලයෙන් පහ කරපු අය, ගෙදර යවපු අයට
උමනා කරලා තියෙන බොහොම ඉක්මනට බලයට එන්න. ඒ නිසා මේ නොයෙකුත් කුමන්ත්‍රණ අස්සේ ඒගොල්ල නොයෙකුත් ක්‍රියාකාරකම් තිබෙනවා. ඒ සෑම දෙයක් පිළිබඳවම අපිට අවබෝධයක් තිබෙනවා. අත්දැකීම් තිබෙනවා. දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් එක්ක ඒ සීළු දෙයට මුහුණ දීමේ හැකියාවක් අපිට තිබෙනවා. ඒ නිසා අපි ඒවට කලබල වෙන්නේ නැහැ. මේ සෑම ප්‍රශ්නයකදීම අපි හිතන්නේ රටේ පොදු ජනතාව පැත්තෙන් පොදු ජනතාව වෙනුවෙන් අප රජයක් විදිහට කළ යුතු කාර්යයන්. ඒ නිසා අපිට මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් අධ්‍යාපනයේද සෞඛ්‍යයේද අනිකුත් ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඒ සියල්ලෙහිදීම රජයක් විදිහට අපේ වගකීම් සහ යුතුයකම් අපි ඉටු කරනවා. විශේෂයෙන් මම සතුටු වෙනවාද මේ කුමල්ලංග විද්‍යාලයට පැමිණිලා මේ ආදරණීය දෙමව්පියන් සහ දරුවන් හමුවීමට ලැබීම ගැන. මීට කලින් දැන් අපි පාසල් දෙකකට ගියා. මේ තුන්වෙනි පාසල අද දවසේ මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සෑම කෙනෙක්ම වාග්යවන්ත පිරිසක් විදියට, පින්වන්ත දරුවන් සහ දෙමව්පියන් පිරිසක් විදියට අපිට රටක් විදියට අපි සෑම කෙනෙක්ම අපේ සහෝදරත්වයෙන්, මිත්‍රශීලීභාවයෙන් මේ රට ඉදිරියට ගෙන යන්න සෑම කෙනෙක්ම එකට එකතු වෙලා රට දියුණු කරගෙන ඔබේ දියුණුවත් ඇති කරගෙන අපි ලෝකේ හොඳම රටක් බිහි කරන්න, හෙට උපදින දරුවන්ට හොඳ රටක් හදන්න, අද ජීවත් වෙන දරුවන්ට හෙට දවස වෙනුවෙන් හොඳ සමාජයක් හදන්න අපි කැපෙමුයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින්